ආයිබෝවන්. අද සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ටොප් විත් තිලක් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ තාමත් මාගේ YouTube නාලිකාව subscribe කරේ නැත්නම් මේ දැම්ම subscribe කරලා like කරලා share කරන්න කියන ඉල්ලීමද ඉල්ලනවා මේ අවස්ථාවේ. සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම බුදුන් වහන්සේගේ වතදරපු ඒ බුද්ධ චීවරයට අපි සාමාන්‍යයෙන් නෙමේ ඉතාමත්ම අසාමාන්‍ය දැඩි ගෞරවයකට පාත්‍ර කරන දෙයක්. මේ බුදුන් වහන්සේ පොරවන ලද ඊට පස්සේ ඒ අය කාණ්ඩයට අයිති වෙන භික්ෂුන් වහන්සේලාගේ ගත දවටන මේ බුද්ධ චීවරය ඉතාමත් ගෞරවනීය විදිහට තමයි අපි උන්වහන්සේලාට පූජා කරන්නේ. කටින චීවරය කියන මංගල්‍යය වගේම ඒ පුණ්‍ය කර්මය වගේම අනෙකුත් අවස්ථාවලදී අපි අටපිරිකර ලෙස පූජා කරන චීවරයට අපි ඊටමත් ලෙන්ගතුව ඊටමත් ආදරයෙන් භක්තියෙන් සහ ගෞරවයෙන් තමයි කරන්නේ. හැබැයි මේ චීවරය දාගත්ත සමහරක් භික්ෂුන් වහන්සේලාගේ මේ ක්‍රියාකලාපයන් නිසා මේ බුදුදහම සහ බුදුදහමේ අනුගාමිකයන් භික්ෂුන් වහන්සේලා කෙරෙහි මිනිසුන්ගේ බෞද්ධයන්ගේ මෙන්ම ලෝකයේ අනෙකුත් පිරිසගේ තියෙන අවධානය විඳ වැටෙනවා. ඒ වගේම ඔවුන්ගේ තියෙන ප්‍රසාදය නැති වෙනවා. ඔවුන් පිළිබඳව අප්‍රසාදයක් ඇති වෙන කටයුතු තමයි මේ වෙනකොට වෙන්නේ. කෝටි 110කටත් වඩා වැඩි වටිනාකමකින් යුත් කිලෝ 110ක් විතර වෙන කුෂ්ෂා හැස් කියන මත්ද්‍රව්‍ය අරගෙන ගුවන් තොටුපළෙන් තායිලන්තයේ ඉඳලා මෙරටට වැඩමවපු චීවරධාරීන් 22ක් එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා 22ක් අත්අඩංගුවට ගන්නට හැකි වුණා කියන ප්‍රවෘත්තිය මේ වෙන විට ලෝකයේ පුරා ලංකාව පුරා ප්‍රචාරය වෙලා ඉවරයි. එතකොට සාමාන්‍යයෙන් වැරද්දකට අහුවෙච්ච ගමන් ඊට කලින් ඉන්න භික්ෂුන් වහන්සේලා ව්‍යම් දෙක් කරලා වැරදිකාරයෙක් වුණොත් වැරද්දකට අහුවෙච්ච ගමන් ඔව්ව හඳුන්වන්නේ අපි චීවරධාරීන් කියලා. ඊට කලින් වුන් භික්ෂුන් වහන්සේලා ලෙස පන්සල් වල වැඩ හිටියත් වැරද්දකට මාට්ටු වෙච්ච ගමන් අපි ඊටාම අකමැති ඒ භික්ෂුන් වහන්සේලා කියන්නේ විදහාට අපි කියනවා චීවරධාරීන් කියලා. දැන් මේ පිරිසටත් අපි නමක් දෙනවා. මේ 22කටම අපි චීවරධාරීන් කියන එක තමයි කරන්නේ. මීට කලින් කුඩු පාවිච්චි කරලා හෙරොයින් ළඟ තබාගත්ත සමහරක් දූෂණ චෝදනාවලට අපචාර සිද්ධිවලට නිදහං ගොඩ දැමිලි වලට ඉඩම් ආරවුල් වලට ගැටුම් ඇති කරගත්ත භික්ෂුන් වහන්සේලා පිළිබඳව විවිධ කතා සහ විවිධ ප්‍රවෘත්තීන් අපි අහලා තියෙනවා. ඒ හැම වෙලාවෙම කිව්වේ සමහරක් අවස්ථාවල චීවරධාරීන් කියලා. හැබැයි මේ අහුවෙච්ච 22 අතරත් ප්‍රධාන ගණයේ ඉන්නේ සාමාන්‍යයෙන් එදාට සිවුර දාගත්ත පිරිසක් නෙමෙයි. ඊට කලින් ඉඳලා භික්ෂුන් වහන්සේලා විදියට හිටපු අය තමයි. මේ විදේශගත සංචාරවලට සම්බන්ධ වෙන මේ තරුණ භික්ෂූන් අතර ඇත්තටම සිදුවෙන්නේ මේක තමයි. ඒ කියන්නේ කුඩු විතරක් සහ වෙන මද්ද්‍රව්‍ය ගේන කතාව නෙමෙයි මෙතන කියන්නේ. මොහුන් එළියට ගිහිල්ලා ඒ රටවල් වලදී හැසිරෙන හැසිරීම ගිහි ප්‍රජාව වගේ තමයි සමහරක් අවස්ථාවලදී ගෞරවනීය භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවා. උන්වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා එහෙට ගියපුවාම වැඩපුවාම උන්වහන්සේලා ඒ කටයුත්ත කරලා නමංගේ රටේ සහ මේ ධර්මයේ තියෙන භික්ෂුන් වහන්සේලා තියෙන ගෞරවය රැකගෙන නැවතත් අපේ රටට වඩිනවා. හැබැයි සමහරක් මේ ඔය දැන් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධයයි කියා ගන්න අයගේ රූප රාමු එහෙම නැත්නම් අපි ෆොටෝ ඡායාරූප අපි දැකලා තියෙනවා. විදේශගත වෙච්චාම ඒ අයගේ හැසිරීම රටාව සහ ඔවුන්ගේ හැසිරෙන ක්‍රමය ඒ වගේම ඔවුන්ගේ ওই චීවරය අයින් වෙලා වෙන ඇඳුම් ඇඟට පෙරවෙන විදිහ අපි ගැන අපි අහලා තියෙනවා. දැන් මේ වෙලාවේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා විසින් ගෙනන ලද ඒ කියන්නේ චීවරධාරීන් විසින් කියලා ගන්න අය පිරිස ගෙනන ලද මේ හැසා කුෂ් කියන මද්ද්‍රව්‍ය විශාල ප්‍රමාණය අසුවීමත් එක්කම විදේශගත වෙන ධර්ම ප්‍රචාරයට හෝ විදේශගත වෙන මේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙන්නට පුළුවන්. අර කාපු මකුණයි නොකාපු මකුණයි දෙන්නම වැරදිකාරෝ වෙනවා වගේ මේ වෙලාවට ඇත්තටම ගමන යන ඇත්තටම ධර්ම ප්‍රචාරයක් සඳහා යන ඇත්තටම වෙන වමනාවක් සඳහා යන භික්ෂුන් වහන්සේලා කෙරෙහි සාමාන්‍ය ජනතාව මේ කෝණයෙන් බලන්නට පුළුවන්. මේ භික්ෂුන් වහන්සේ එහෙම නැත්නම් මේ චීවරධාරීන් මේ හෙරොයි එහෙම නැත්නම් මේ මද්ද්‍රව්‍ය ගෙනෙන්නේ පොත්
අධ්‍යාපන උපකරණ සහ වෙන කැවිලි පෙවිලි තියෙන මේ බෑග් එක ඊටම සූක්ෂම ලෙස සංගවලා මේක සාමාන්‍යයෙන් 80 පළවෙනි අවස්ථාව වුණාට සමහර විට මේ චාලය මීට කලින්ද ක්‍රියාත්මක වෙන්නට ඇති. ඒක නීතියේ එම නැත්නම් CID ප්‍රශ්නයක් තමයි ඔය ප්‍රශ්න කර රඳවුම් නියෝග මත රඳවගෙන ප්‍රශ්න කරනවා කියන කතාව අපි දන්නවා. ඉතින් ඒක ඒ විදිහට ගියත් මේ බුද්ධ ශාසනයට සහ බුද්ධ චීවරයට මේ කරන නිගහව වෙනුවෙන් අනිවාර්යෙන් ප්‍රධාන ගණේ ත්‍රිනිකායක මහානායක හාමුදුරුවෝ නැගී සිටින්නට ඕනේ. එක එක නිවේදන නිකුත් කරමින් ඔවුන් චීවරයෙන් අයින් කරනවා ඔවුන් නිකායෙන් නිර්පා හරිනවා කියලා ප්‍රකාශ නිකුත් කරාට වැඩන්නේ මේ සමහරක් මීට පෙරත් මේ වගේ යම් වැරදි වලට ආගමික කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ තමන්ගේ ශාසනයට කරන අකටයුතුකම් වලට වැරදිකාරෝ වෙච්ච භික්ෂුන් වහන්සේලා නිකායෙන් අයින් කරපුවාම වෙනත් නිකායක ගිහිල්ලා ආපහු චීවරයක් දරාගෙන ආපහු මේ ලංකාවේ ලස්සනට ප්‍රධාන පෙළේ භික්ෂුන් විදියට වැඩ කරගෙන යන හැටි අපිට හොඳටම පේනෙන්නට තියෙනවා. ඒකට සාක්ෂි මේ වෙනකොට ඕනතරම් ලංකාවේ තියෙනවා. ඉතින් ඒ නිසා මේකත් මේ විදියට වෙන්නේ නැතුව මේ සංඝ පරපුර මේ සංඝ සාමාන්‍යයෙන් ගැලපෙන මේ සංඝ පරපුර තව දුරටත් ඉස්සරහට ඊටාම ක්‍රමවත්ව යන්නට ඕනේ. මේක ලංකාවේ තියෙන බුදුදහම අවුරුදු 2500න් පස්සෙත් මේක රැකෙන්නට ඕනේ. එදා කිව්වනම් අවුරුදු 2500ක් මේක 5000ක් යනකම් මේක සුරකිව තියෙනවා. එහෙම නැත්නම් ඊට වැඩිය තියෙනවා කියන කතා කිව්වට අරන්නේ මේක රැකගෙන යන්න බුදුදහම ඉස්සරහට ගෙනියන්න බෞද්ධයන්ගේ සදාසිත ඇති කරන්නට ඒකට මුල් වෙච්ච මේ භික්ෂුන් වහන්සේලාගේ මේ විනය විරෝධී ශාසන විරෝධී කටයුතු සියල්ලම අනිවාර්යයෙන්ම නවතා දමන්නට ඕනේ. ඒකට සිද්ධ කරන්නට නම් ඕනේ මහානායක හිමිවරු මීට වඩා සක්‍රිය මේ සඳහා දායක වෙන්නට ඕනේ. අපි දන්න විදියට මීට කලින් මේට වසර ගණනාවකට කලින් අතීතයේ නම් ශාසනය කොච්චර පිරියලා පල්ලෙහාට යන්නට ගියත් භික්ෂුන් වහන්සේලා ශාසනය තුල මහාන නොවුනත් ශාසනයට සම්බන්ධ කරගන්න පිරිස ශාසනයට සම්බන්ධ කරගන්නට කලින් කරේ මොකද්ද? ශාසනයට උන් සුදුසුද නැද්ද කියන එක හොයලා බලන එක කරා. උන්ගේ වේලපත් කඩේ අරගෙන ඒ වේලපත් කඩේ උන්ට පැවිදි වෙන්නට සුදුසු වාතාවරණයක් තියෙනවද? ඔගේ ගහ පිහිටීම කොහොමද කියලා බලලා තමා පන්සල තුල මාස ගණන් තියලා අවුරුදු ගණන් තියලා ඒ ආවතේව ටික පුරුදු කරලා තමා මහාන කරේ. දැන් පාසනයට භික්ෂුන් නැහැ කියලා කොහේ හිටියත් කමන්නේ අල්ලන ගෙනල්ලා මහාන කරන තැනට ලංකාවේ බුද්ධ ශාසනය පත් වෙලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා ආවට ගියාට මහාන කරන්නේ නැතුව ඒ අයගේ தත්ත්වය හොයලා බලලා ඒ අය මේකේ පිහිටන්න පුළුවන්ද කියන தත්ත්වය හොයලා බලලා මේ ශාසනයට භික්ෂුන් වහන්සේලා වැඩි කරගන්නට ඕනේ. එහෙම නැත්නම් ශාසනය පිරියනවා ශාසනයේ බුද්ධ මේ භික්ෂුන් වහන්සේලා නැත්තර නැති වෙනවා කියලා කොහෙවත් ඉන්නේ හැමෝම මහාන කරලා මේ වගේ ආගමට නිගරු වෙන රටට කැළලයි ඇති වෙන මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්නේ නැතුව ඉදිරියටවත් පිළිවෙලකට ලංකාවේ බුද්ධ ශාසනය පවතින්නට නම් මේ භික්ෂුන් වහන්සේලාගේ ගරුත්වයේ විදියට තියෙන්නට නම් අපි ඒගගේ ගමන් මාර්ගයක් හදා ගන්නට ඕනේ. ඉතින් ඒකට බෞද්ධ අබෞද්ධ කියලා ප්‍රශ්නයක් නෑ. අපි හැමෝම එකතු වෙන්නට ඕනේ. මේ බලයලත් මේ මහානායක හාමුදුරුවෝ මේකට ඉක්මනින් වැඩපිළිවෙලක් හදන්නට ඕනේ. මේ තරුණ භික්ෂුන් වහන්සේලා නොමගට යනවා නම් ඒ අය සුමගට ගන්න ක්‍රමයක් හදන්නට සාකච්ඡා කරලා කැමැති අයට විතරක් මේ ගමන යන්නට පුළුවන්. මේ සංසාරයෙන් එතර වෙන මාර්ගය අනිත් අයට කියලා දෙන්නට පුළුවන්. භික්ෂුන් වහන්සේලා විතරක් ශාසනය රඳවගෙන අනිත් අය ඉවත් කරන වැඩපිළිවෙලක් හදන්නට ඕනේ. අකමැත්තෙන් උනත් කරන්නට වෙන්නේ ඒක තමයි. එම නොවුනොත් බුද්ධ ශාසනය කියන එක ලංකාවේ තුල ඉන්න භික්ෂුන් වහන්සේලා ලෝකයේ ඉදිරියේ අවඤ්ඤාවට ලක් වෙන ලෝකයේ ඉදිරියේ අපහාසයට ලක් වෙන බෞද්ධ පිරිසක් බවට පත් වෙනවා.